සමහර දවස් තියෙනවා වචනින් කියන්න බැරි තරම් නිස්කලංක. හරියට මුළු ලෝකයම නතර වෙලා වගේ. අදත් මට දැනෙන්නේ අන්න ඒ වගේ හැඟීමක්. දවස් ගානකින් මං ආස කරන සුපුරුදු අමුත්තා කඳුමුදුන් අතරට ඇවිත්. ඒ තමයි මීදුම. දවස පුරා පොද වැස්සක් වැහැලා නතර වුණා විතරයි. දැන් මුළු පරිසරයම තෙත බරිත වෙලා. හස්බන්ඩ් නිවාඩුවට ගෙදර ඇවිත් ඉන්න දවසක් අද. දෝනි නම් ඉස්කෝලේ ගිහින්. ඉතින් අපි හිතුවා අපේ පුංචි ටිමීවත් එක්කරගෙන මේ ලස්සන තාරපාර දිගේ ඇවිදින්න යන්න. ඒත් එක්කම මම ඔයාලව අරන් යනවා මගේ ජීවිතේ මම ඇවිදගෙන යන්න ආසම ලස්සනම ඉසව්වකට. මේ බලන්න පාර දෙපැත්තේ අහස උසට නැගුණු ටර්පන්ටයින් ගස්. ඒ අතු අතරේ මීදුම හෙමින් හෙමින් පෙරීගෙන එද්දී දැනෙනේ නැවුම් සුවඳ. ඒක මනසට දෙන සුවය කියලා නිම කරන්න බැහැ. මේ කඳු අතරින් මීදුම හෙමින් හෙමින් ගලාගෙන එද්දී දැනෙනේ සීතල ඔයාගේ හදවතටත් දැනෙනව නේද? ටිකක් පාරයිනේ තියෙන උස කඳු බෑවුන් දිහා බලන්න. කවුරුත් වවපු නැති සොබාදහම විසින් ආදරෙන් පිපෙන්න ඉඩ දුන් වල් ඕකිඩ් මල්. ඒ මල්වල තියෙන සරල බව කොච්චර ලස්සනද. වැස්සෙන් පස්සේ මේ හැමදේම අමුතු දීප්තියකින් බැබලෙනවා. තවත් ටිකක් ළඟට ගිහින් බැලුවොත් පේන්නේ මොනවද බලන්නකෝ. වැස්සට තෙත බරිත වුණු මකුළු දැල් නේද? ඒ මකුළු දැල්වල රැඳිලා තියෙන වතුර බින්දු හරියට නූලක අමුණපු දියමන්ති වැලක් වගේ. සොබාදහම කියන්නේ කොච්චර අපූරු චිත්‍ර ශිල්පියෙක්ද කියලා මට හිතෙනවා. අපේ ටිමීට නම් අද හරිම සතුටුයි. එයත් මං වගේම
මේ පාර දිගේ ඇවිදින්න යන්න ගොඩක් කැමතියි. එයාට මේ පාරේ නිදහසේ දුවන්න ලැබුණු එක ලොකු වාසනාවක්. අපි තුන්දෙනා හෙමින් ඇවිදගෙන යනවා. කිසිම හදිස්සියක් නෑ. සමහර වෙලාවට අපි කොච්චර කාර්යබහුලද කියනවනම් අපේ හුස්ම වැටෙන හඬ අපිටම ඇහෙන්නේ නැති තරම්. අද නම් හිතේ තිබුණු හැම පීඩනයක්ම මේ මීදුමත් එක්ක දිය වෙලා යනවා වගේ දැනෙනවා. ජීවිතය කියන්නේ හැල්මේ දුවන එක විතරක් නෙවෙයි. අපි ආදරය කරන අයත් එක්ක මේ වගේ මොහොතක් විඳින්නම ඕන. අපි අතර තියෙන බැඳීම තව තවත් තේරුම් ගන්න, තව තවත් සමීප වෙන්න මේ වගේ මොහොතක වටිනාකම කියලා නිම කරන්න බැහැ. අපි දෙන්නා කතා කරමින් සිනාසෙමින් යන මේ ගමන ඇතුලේ අපේ ආදරය තවත් ශක්තිමත් වෙනවා. මේ මොහොතේ ලැබෙන සතුට මුළු ජීවිත කාලයටම මතකයක් වේවි. අපි දැන් යන්නේ මේ පාරේ හමු වෙන විශේෂ තැනකට. මෙතනට කියන්නේ නයිගල කියලා. බලන්න ඒකේ තියෙන ගාම්භීර බව. කාලයක් තිස්සේ මේ පරිසරයේ රකින්න මුරදේවතාව වගේ තමයි මේ ගල. මේ මහා ගල පාමුල පුංචි දේවාලයක් තියෙනවා. අපි කොහේ ගියත් මොනව කළත් අපිට ඉහළින් තියෙන ඒ නොපෙනෙන ආශිර්වාදය ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවනේ. ඉතින් අපි මෙතන නතර වෙලා ඒ දේවාලයට වැඳලා අපේ ගමනට ආශිර්වාද ලබා ගන්නවා. මීදුම මැද මේ පුංචි දේවාලය දකිද්දී හිතට දැනෙන ඒ සාන්ත බව,
අපි හෙමින් හෙමින් ඇවිදන් යනවා. මේ පරිසරයේ නිහඬ බව බිඳින්නේ අපේ කටහඬවල් සහ කුරුල්ලන්ගේ නාදයත් විතරයි. මම හිතනවා මේ ගමන අපිත් එක්කම ඔයත් විඳින්න ඇති කියලා. ජීවිතය කියන්නේ විඳින එකට මිසක් විඳවන එකට නෙවෙයි. ඔයාලත් ආදරය කරන අයත් එක්ක මෙහෙම වෙලාවක් ගත කරන්න. සොබා දහමට ආදරය කරන්න. තවත් ලං වෙන්න සොබා දහමට. ඔයා පවුලේ අයත් එක්ක මේ වගේ මොහොතක් ගත කළාද? කමෙන්ට් එකක් දාන්නකෝ. එහෙනම් මම අතට ගිහින් එන්නම්. තවත් ලස්සන මොහොතකින් හමු වෙමු. සතුටින් පරිස්සමින් ඉන්න.